හෙලෝ ගයිස්, ඉතින් කොහමද? ගොඩ කාලින් වීඩියෝ එකක් අරන් ඉන්නත් බැරි වුණා. මේ ඔන්න අද අපි යනවා ලස්සන තැනකට. ඔන්න ඔයාලට මේ සාමාන්‍යයෙන් කොළඹාවට ගම්පහවට ඉන්නවා නම් මේ ඉදිරිදා සෙන්සවාදා යන්න ලස්සන තැනක් තමයි අරන් ඉන්නේ. අපි යලමු ගිහිල්ලා. අපි යන තැන තමයි අද දියැලකට තමයි යන්නේ. මම ඔයාලට අරන් ඉන්නම් යන පාරත්. අපි දැන් ඉන්නේ 231 මාර්ගයේ යක්කල ඉරින්දවල 231 මාර්ගයේ. අපි යක්කල ඉඳන් ආවොත් 231 මාර්ගය ඇවිල්ලා දික්කන්ද හන්දියට ඇවිල්ලා දික්කන්ද හන්දියෙන් හැරෙනවා. දික්කන්ද හන්දිය වමට හැරෙන්න ඕනේ. මම යන පාර යන ගමන් ගන්නම්. එහෙනම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා ගියා ගන්න. ලස්සන වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. එහෙනම් අපි යමු. මේ මාර්ගයෙන් හැරලා එන්න ඕනේ. මෙතන මේ දෙක්කන්න හන්දියෙන් තමයි හැරලා යන්න දින්නේ. මේ පාරේ තමයි මේ පෙට්ටගංගන්ද රජමහා විහාරයේ තියෙන්නේ. මේ පාරේ තමයි මොකද උඩින් පේනවා මේ පෙට්ටගංගන්ද රජමහා විහාරය. ඇතින් පේනවා. මම ඒක වීඩියෝ එකක් තරන් එල්ල දිනවා channel එකේ ගිහලා බලන්න කට්ටිය. පෙට්ටගංගන්ද රජමහා විහාරේ ඒකත් මරු දනවා. ඔය දවස්වල වලට එන්න හොඳ ලස්සන දනවා. දික්කන්ද බලවුව තියෙන්නේ මේ එහා පැත්තෙන් තමයි. ඒකට නම් යන්න ටිකක් අවසරයක් ගන්න ඕනේ මගේ නේද? අර ඇතින් පේනවා. ඇතින් පේන්නේ මේ පෙට්ටගංගන්ද රජමහා විහාරය. එතනින් දකුණට හරවන්න ඕනේ වල. අවගමුල හන්දියෙන් දකුණට හරවන්න ඕනේ. ඊට පස්සේ එහෙමම මෙන්න මෙතනින් අහලා හරවන්න ඕනේ වමට. මෙතන ටිකක් හොයාගන්න අමාරු තැනක්. මඩකොටුව පාර කියලා කියන්නේ මේකට. මඩකොටුව පාරින් වමට හරවන්න ඕනේ. ඊට පස්සේ මේක දිගටම යන්න තියෙන්නේ. ඊට පස්සේ මේක දිගටම ගිහලා වැටෙන්නේ කිරින්දි වැල නිට්ටඹ පාර. කිරින්දි වැල නිට්ටඹ පාර තමයි මේක වැටෙන්නේ. එතනින් දාන්න ඕනේ. එතනිනුත් වමට. මම එතෙන් පාලා අරන් ඉන්නවා. මඩකොටුවේ පාරේ ඇවිල්ලා මේ එන්නේ මේ කිරින්දි වැල නිට්ටඹ මාර්ගය. එතනින් ආව දාන්න ඕනේ වමට. වමට දාන්න ඕනේ මේ පාරේ යන්න ඕනේ. ඊළඟ ඊට පස්සේ මේක වැටෙනවා. හන්දිය හම් වෙනවා මේ අවිස්සාවල්ලට යන පාර තියෙනවා. අවිස්සාවල්ලට යන පාරේ අවිස්සාවල්ල පාරේ යන්න මෙතන දාන්න ඕනේ අවිස්සාවල්ල. මේ හන්දියෙන් ආලා දාන්න ඕනේ අවිස්සාවල්ල පාර. ඉතින් දකුණට දාන්න ඕනේ. අවිස්සාවල්ලට මීතිරිගල හැම යනවා නම් මේ පැත්තට යන මීතිරිගල හරහා
අපි ඇවිල්ලා ඉන්නවාද මේ බෝපාගම ඇල්ලට. ලස්සන ගණක් ලොකේෂන් එකක් ෆොටෝ එක ගන්න ඕනේ. ඔයාලා තුන්වන දවසේ ඇවිල්ලා යන්නේ ඉන්නේ ඉතින් මෙයාගේ තැනට තමයි. හැබැයි විනාශ නම් කරන්න එපා මෙයාගේ තැන් වලට ඇවිල්ලා. ලස්සන ගණක් දිනේද. ඔයාලට ගම්පහවට කොළඹවට මුතුබවට ඉන්නවා නම් ළඟම දනක් නිකන් පොඩ්ඩ දුරයි තියෙන්නේ එන්න. ඇවිල්ලා ඔයාලත් ඉතින් ළඟගේ සුන්දරත්වය ඉඳ ගන්න. අපි දැන් ඉන්නේ මේ බෝපාගම ඇල්ලේ. උඩට අරමත් ලස්සනට දිනවා මේ හරියට උඩට යන්නම දිනවා උඩට. මේ හරිය ලස්සනයි. මේ දාගෙන වතුර අඩුයි ඉතින් මේ නැත්තම් මේ නාන්නත් හොඳයි ඉතින්. ඊය පරිස්සමකින් නානවා නම් මේ තැන් වලට ඇවිල්ලා. වතුර අඩු නිසා මේ හරිය මේ ගල් වලට එන්න පුළුවන්. අද අපි ආවේ මේ බෝපාගම ඇල්ලට තමයි. බෝපාගම ඇල්ල ලස්සන අවිස්සැල්ල පාරේ යනකොට තියෙනවා. ඔයාලට එන්න පුළුවන් ගම්පහවට ඉන්න කට්ටියට, කොළඹවට ඉන්න කට්ටියට. ලස්සන තැන. නිවාඩු දවසට ඇවිල්ලා ඔයාලා ඉඳාසී ඉන්න පුළුවන්. හොඳ ලස්සන තැන. එන්න ඔයාලත් කොහොමද? හැබැයි මේක විනාශ කරන්න එපා. ඇවිල්ලා ඔයාලත් ඒ තැන් වල සුන්දරත්වය ඉඳලා අඩිසලකුණු විතරක් තියලා යන්න. මේකේ ලස්සන තැන් ඉස්සරහට තරක් වෙලා තියෙන්න ඕනේ. ඔයාලත් එන්නේ ඇවිල්ලා යන්න මේකේ තැන් වලට ඉඳාසේ ගත කරලා යන්න පුළුවන්. ගොඩක් මේක කොළඹින් මේ ළඟ ඇල්ලක්, ළඟම දින ඇල්ලක්. ඔයාලට එන්න පුළුවන් මම පාර ඉන්දියාවේ දාලා තිනවා. අද මෙතනින් මේ වීඩියෝ එක ඉවරුණාට අද අපි තව තැනකටත් යනවා. ඒකේ වීඩියෝ එක ඊළඟට බලා ගන්න පුළුවන්. ඒකින්ද අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට ලස්සන වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට නිදාසේ ගිහිල්ලා එන්න පුළුවන් තැන් වගේම කවුරුත් ගියම නැති තැන් ලස්සන තැන් බලා ගන්න පුළුවන් අපේ channel එකේ. රාන් ට්‍රැවල්ස් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට අපි සමුගෙන යන්න අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෝපාගම ඇල්ලේ සිට එහෙනම් කට්ටියටම සුබ දවසක්.